සර්වජන බලය විශ්වාස කරන්නේ ඔබට ඇත්තම ඇත්ත කියලා. හදවතින් ඇත්ත කියලා. කොහොම හරි ඔබට මේ යථාර්ථය තේරුම් කරලා දීලා ගමින් ගමට ගිහිල්ලා කෙතරම් කුඩා රැලියක් වුණත් ගෙයින් ගෙට හරි ගිහිල්ලා තේරුම් කරලා දීලා මේ රටේ මිනිස්සු ගොඩ ගන්නට ක්‍රමවේදයක් හදන්නටයි. ඒ සඳහා තමයි අපි ගමින් ගමට යන්නේ. මේ සර්වජන සභා කියන සංකල්පය අරගෙන ගමේ ඉන්න මිනිස්සු කොහොමද තමන්ගේ ස්වශක්තියෙන් දියුණු වෙන මාර්ගය පැහැදිලි කරලා දෙන්නේ. තමන්ට ගොඩනගෙන්නට අවශ්‍ය ප්‍රාග්ධනය දෙන්නට, නිර්මාණශීලීත්වය දෙන්නට, දැනුම දෙන්නට අපි සූදානම්. ඒ සඳහා විශාල කැපවීමක් අපේ පක්ෂයකට අපිට තියෙනවා. අපි ලංකාවේ තියෙන 14000කට ආසන්න ගම්වලට මේ යාන්ත්‍රණය අරගෙන ගිහිල්ලා කොහොම හරි ඒ තුල ඔබට දැනෙන වෙනසක් කරන දේශපාලනයක් කරන්නටයි අපි හදන්නේ. සාම්ප්‍රදායික බල මණ්ඩලවල සාම්ප්‍රදායික මෙහෙම ටෙන් ගාලා බස් දාලා ත්‍රිවිලර දාලා මිනිස්සු කෙනෙක්ලා කතා පවත්වලා ගෙදර යන දේශපාලනය වෙනුවට ඔබේ ජීවිතේ වෙනසක් වෙන දේශපාලනයක් කරන්න අපි මහන්සි වෙන්නේ. ඉතින් ඒ දේශපාලනය සඳහා අපි කරුණු දෙකක් කිව්වා. පටන් ගත්ත දවසේ ඉඳලා මේ රට ගොඩ ගන්නට නම් මේ රටේ සભ્યත්වයේ මත පිහිටා මේ රටේ මිනිසුන්ගේ ඒ ආත්ම විශ්වාසය හා ස්වශක්තිය මත ගොඩනගෙන ව්‍යවසායකත්ව රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි කියන එක. නැවතත් කරුණු දෙකක්. අපේ සભ્યත්වයේ මත පදනම් වුණු වඩා වැදගත්ම කාරණේ ව්‍යවසායකත්ව රාජ්‍යයක්. කෙටියෙන් කිව්වොත් මේ රට අපි සතුටු දෙයක් සතුටින් සිටින ජාතියක් බවට පත් කරන්නට නම් කරුණු දෙකක් සිද්ධ වෙන්නට ඕන. එකක් තමයි ඔබේ අතේ ඇති වෙන්න සල්ලි, Tamanට ඕන දෙයක් ගන්න, තමන්ගේ දරුවට උගන්වන්න, කීයක් හරි ඉතුරු කරන්න, තමන්ගේ සුරක්ෂිතතාවය දැනෙන්න, තමන්ට අතර සල්ලි ලැබෙන්නට ඕන. ඒ සඳහා මේ රටේ යාන්ත්‍රණයක් තියෙන්නට ඕන. ඒ යාන්ත්‍රණය තුල ධනය නිර්මාණය වෙන්නට ඕන. ණය අරගෙන තියෙන දෙයක් විකුණලා මේ රාජ්‍ය දේපල විකුණලා එහෙම නැත්තම් දැන් අලුතෙන්ම ගෙනාපු කතාව හොරු අල්ලලා මේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. දැන් මේ රටේ මාලිමාවට ඡන්දෙ දුන්නා ගොඩක් දෙනා හිතුවා හොරු ඇල්ලුවම තමන්ගේ ජීවිතේ වෙනසක් වෙයි කියලා. හොරු අල්ලන්නට ඕන. මේ රටේ හොරුන්ට ඉඩක් තියෙන්නට බෑ. මේක බුදුන් පය තැබූ දේශයක්. අපි හොරකම අනුමත කරන්නේ නැහැ. කිසිම කෙනෙකු හොරකම් නොකළ යුතුයි. ඒක තමයි අපේ දහමේ එන පණිවිඩය. හැබැයි හොරු අල්ලනවා කියලා බොරු ජවනිකා කරලා මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ජීවිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එක මේ වෙනකන් අල්ලපු එක හොරෙක්ගෙන් තඹ දොයිතුවක් භාණ්ඩාගාරයට එකතු වෙලා නැහැ. තඹ දොයිතුවක් එකතු වෙලා නැහැ. එකතු වෙන්නෙත් නැහැ. ඊළඟට නොකියත් බෑ. දැන් මේ හොරු අල්ලනවා කියලා ආවේ පට්ටපල් හොරු සෙට් එකක් කියලා. අපි නෙවෙයි කියන්නේ ඒගොල්ලගෙම අර වත්කම් වියදම් වාර්තා අර දීපු කොල කෑලිවල. ඒවත් මේ හංගල ගහපු එකෙත් තියෙනවා. එක්කෙනෙකුට මිලියන 450ක්. මිලියන 450ක් මුදලින් තියෙන අදූෂිත ඇමතිවරු තමයි දූෂණයට විරුද්ධව අද කතා කරන්නේ. දූෂණය අවසන් විය යුතුයි මම කලින් කිව්වා වගේම. හැබැයි ඒක අරගෙන මේ රටේ මිනිස්සු වෙන කිසිදු දේශපාලන ව්‍යාපාරයක් රවට්ටපු නැති ගානට දෛනිකව ඔබ රවට්ටනවා නම් ඒ අතරතුරේ කවුරු හරි හීරේ දානකොට මෙහෙන් තව බද්දක් ගහනවා නම් ලුණු මිල වැඩි කළා නම් අල මිල වැඩි කළා නම් සීයට වැඩි කරලා නම් හැම තැනම තමන්ගේ පසුම්බියෙන් සල්ලි ටික ගහනවා නම් මේ මොන නිර්ධන පාන්තික ආණ්ඩුවක්ද? මේ අර ගමේ පාප්ප බාල්දි අරගෙන ගියපු මේ ගමෙත් ඇති ඕන තරම් අර දරුවෝ දැන් වැඩි හිටියෝ වෙලා ඇති. අපි පොඩි කාලෙත් ගියා අර තාප්පවල පෝස්ටර් ගහන අය. දැන් ඒගොල්ලෝ අපේක්ෂා කරේ මෙවැනි ආණ්ඩුවක්ද? මෙවැනි ආණ්ඩුවක්ද? මේ දුප්පත් මිනිහට මොකද වුනේ? IMF එක එපා කිව්වා කියලා අර පොතේ ගහලා තිබුණු පොරොන්දුව පොඩි ළමයාගේ පතපොතට ගහන බද්ද අයින් කරන එක බෑ කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්න මං ආගෙන පාර්ලිමේන්තුවේ යනවා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශය කියපුවා ඉටු කළ නැත්නම් කියන්නලු. මං අද ඔබට කියනවා අර වැට් බද්ද පොත් වලට ගහපු උපකරණ වලට ගහපු බද්ද අයින් කරනවා කියලා ආපු අය දැන් කියනවා IMF එක එපා කිව්වා ඒක නිසා බෑ කියලා. මේ ආණ්ඩුව ආවේ IMF එකට මේ දුප්පත් මිනිහාගේ රීරිමාංශ උරා කාලා මේ දුප්පත් මිනිස්සයා කොහොම හරි එදා වේලා හම්බ කරගෙන තුට්ටු දෙකක් හම්බ කරගෙන යන්තම් ජීවත් වෙන ජීවිතේ ඒ කීයක් හරි අරගෙන සුද්දොන්ට ණය ගෙවන්නද? ඒ ආණ්ඩුවක්ද අපි බලාපොරොත්තු උනේ? ඒ ආණ්ඩුවටද නිර්ධන පන්ති ආණ්ඩුව කියන්නේ? ඒ ආණ්ඩුවද නිර්පපු ආණ්ඩුව කියන්නේ? ඒකටද මාක්ස්වාදය කියන්නේ? ඒකටද සමාජවාදය කියලා කියන්නේ කියලා අපි අහන්නට ඕන. දැන් මම දැක්ක ලාල්කාන්ත ඇමතිතුමා පාර්ලිමේන්තුවේ නැගිටලා මමත් හිටියා. ආනවා. දැන් ඇයි ගොවියෝ උද්ඝෝෂණ කරන්නේ නැත්තේ? ගොවියොන්ට හොඳයි. ගොවියෝ පාරට එන්න ඕනේ නැහැ. ගොවියොන්ට ප්‍රශ්න තියෙනවා දැන් ගොවියෝ ඉන්න ඕන පාරෙලු. දැන් ඒක ඇත්තද? අර ලූණු ගොවියන්ගේ අඳෝනාව අර පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරගෙන අමුඩ ගහගෙන ගොවිය කොළඹට ගෙනාවට දැන් ඉන්න ලූණු ගොවිය යන්න ඕන තමන්ගේ අතේ සල්ලි වලින්.
උද්ඝෝෂණය කරන්න. මොකද මේවට NGO වලින් ගෙවනවද? මේවට අර එම්බසි වලින් ගෙවනවද? මේ ගොවියෝ උස්සන්න. දැන් ඒගොල්ලත් එක්ක උද්ඝෝෂණය කරේ පණු කරද ගහට. මිනිස්සු පාරට බැස්සේ පණු කරද ගහ ගලව ගන්න. පොලිමේ ඇවිල්ලා NGO සල්ලි වලින් මේගොල්ලත් එක්ක. හැමදාම උද්ඝෝෂණ තිබුණා. ඒ කඳ පණුව ටික තමයි අර පණු කරද ගහ ගිය පිටිපස්සේ ගියපු ජාතියේ කඳ පණුව තමයි අද මෙහෙම කතා කරන්නේ. මොනතරම් අපහාසයක්ද මේ රටේ. තමන්ගේ දාඩිය මාංශේ ඒ රීරි මාංශේ මහ පොළොවට තෙත් කරන ඒ දුක් කඳුළු වලට මොනතරම් අපහාසයක්ද. කවුරු හරි කියනවා නම් ගොවියා සතුටෙන් ඉන්නේ ගොවියට හොඳ ගාණක් හම්බ වෙනවා කියලා. අර ටයි ගලවල බෙල් එල්ලන්න ඕන අමුඩ ලේන්සු එල්ලන්න ඕන කලින් ඇඳගෙන ආපු ඇති අල්මාරි වල කබඩ් වල. අනෝක තමයි මට කියන්නට ඕන. දෙවනි කාර්යය තමයි අපේ ආම්දුරනේ මේ සભ્યත්වයෙන් තොරව මේ අපේ සංස්කෘතියෙන් තොරව අපේ දහම කේන්ද්‍ර වුණු අපේ ශිෂ්ටාචාරයෙන් තොරව මේ රට ගොඩ ගන්නට බෑ. මේ රටේ මිනිස්සු සතුටෙන් තියන්නට බෑ. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍යයි ඒ ආධ්‍යාත්මික සුවය. මේ රටේ මිනිස්සු කවුරුත් ඉල්ලන්නේ නැහැ අර බටහිරින් එන දහජරාව. ඒවා ගෙනල්ලා බලෙන් ඔබවන්න ගත්තට මේ ගමෙන් ගියපු අපිත් එක්ක ගමේ එකට මේ ටික් බෝල ගාපු අපිත් එක්ක ගමේ අර වෙලේ එල්ලේ ගාපු යාළුවෝ තමයි අද ගිහිල්ලා තින්නේ ඔය ඇමති මණ්ඩලයට. මගේ ගමනුත් ගිහිල්ලා තිනවා. මම ඔක්කොම එක සැරේට උඩින් පාත් වුණා වගේ. මේ ගමේ ගියපු මිනිස්සු දැන් බලන්නකෝ කතා කරන හැටි. මේ අපි දූෂිතයි කියලා විවේචනය කරපු ඇමතිවරුවත් ඔහම කරේ නෑ. මේක මේ විදිහට කියන්නේ නැතිව කරන්න දෙයක්වත් නෑ. ඉතින් හිතනවා නම් මේ සමලිංගික කතන්දරේ ප්‍රවාදනය කරලා සුද්ධෝගයෙන් ලංකාවට ඊට වැඩියේ ගුණ වැඩක් මේ ආණ්ඩුව කරලම නැහැ. ඒව කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔය කොහෙවත් නැති සමලිංගික රුදාවක් ඔය කැබිනට් එකේ දෙතුන් දෙනෙකුට තිබුණට ඒක ජාතියේ රුදාවක් බවට පත් කරන්නට කොහෙත්ම ඉඩ නැහැ. මම ඊයේ පෙරේදා දේව මේකට සහභාගී වුණා. අපේ අගරාදුතුමා මැල්කම් කාඩිනල් රංජිත් තුමාණන් වුණාන්සේ ප්‍රකාශ කරා මේ රටේ කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම පවා පෝෂණය වුණේ ශ්‍රේෂ්ඨ බෞද්ධ සભ્યත්වයෙන් කියලා. එතකොට බයිබලයේද කුරානයේද තෝරාවේද මේ සියල්ලම ප්‍රතික්ෂේප කරනවා නම් සංකල්පයක් හැටියට මේ ආනිසිලිංගික හැසිරීම ප්‍රවර්ධනය ඇයි අපි මේක ප්‍රවර්ධනය කරන්නට හදන්නේ? බුදුදහම තරම් විවෘත දහමක් නිදහස් දහමක් මම හිතන්නේ ලෝකෙවත් නැහැ. වෙන කිසිම දහමකට බෑ එතරම් නිදහස්ව අදහස් ප්‍රකාශ කරන්නට. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපේ ආමතුරුයි මොකද්ද? තමන් ගන්න තීරණය අත්තයි අත්තනෝ නාතෝ කොයි නාතෝ පරෝසිය අපේ ආමතුරු එමයි කිව්වේ. අපේ ආගමේ නෑ පත පොතේ කියලා අරක නවත්තන්න මේක නවත්තන්න කියලා. හැබැයි මේ ශ්‍රේෂ්ඨ සભ્યත්වය ඒක නිදහසේ දේශයක් නිර්මාණය කරන්නට ඉඩ දුන්නට කවුරු හරි හිතරවනම් ওই විදියට සංකර බටහිර දේවල් මේ රටට ඔබවන්නට අපේ දරුවන්ට ඉතිහාසය අමතක කරලා දීලා අපේ අම්මලා තාත්තලා ගුරුවරුන් ආදරයෙන් අපිට දඩුවම් කරලා හදාගෙන අපි මෙතෙන්ට ගෙනාවු අපේ පරම්පරාවට අපේ ඊළඟ පරම්පරාවට ඉතිහාසයක් නැති කරලා සද්ධර්මයක් නැති කරලා අපේ තියෙන ගුණගරුකමක් නැති කරලා මේ මොන හරි දහජරාවක් ඔබලා අපිට අපේ ශිෂ්ටාචාරයෙන් තොර රටක් හදන්නට කවුරු හරි උත්සාහ කරනවා නම් අපි උන්ට ප්‍රාර්ථනා කර සිටිනවා ඉක්මනටම හොඳ මොකක් හරි පැහැදිලි සුවයක් ලැබේවා කියලා. මොකද්ද මේ රට බුදුන් පාතැබූ දේශේ කිසිම කෙනෙක් ඕවා කරන්න ගිහිල්ලා ගොඩ ඇවිල්ලා නැහැ. එසේ කියමින් අපිත් එක්ක අපේ මේ ආදරණීය දේශපාලනයේ කොටස්කරුවෙකු වන්න අපිට පුළුවන් ඔබගේ ජීවිතයේ වෙනසක් වෙන දේශපාලනය කරන්නට ආදරයෙන් සෙනෙහසෙන් හා ගෞරවයෙන්. එනිසා මේ නැවුම් දේශපාලනයේ කොටස්කරුවක් වන්නට යයි නැවතත් ආරාධනා කරමින් සර්වජන සභාව එක්ව ඔබගේ පෞද්ගලික ඔබ අපේක්ෂා කරන ඔබේ දියුණුවට මඟ පෙන්වන ඒ ව්‍යාපාරය හා එක්ව ඔබත් ඔබේ ආත්ම ශක්තිය හා ඔබේ විශ්වාසය මත කටයුතු කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විශේෂයෙන් අපේ මාතෘත්වය ශ්‍රී ලංකාවේ පණ නල අපේ කාන්තාව ඇයට පුළුවන් කාට බැරි වුණත් මේක ගොඩ ගන්න අපිත් එක්ක එකතු වෙලා අපි මේ ගමන යමු.